සුබෝදයක් ඔයාලට. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මං අරගෙන එන්නේ මගේ අතින් ඕඩර්ස් දෙකක් කොහොමද රෙඩි වුණේ කියලා. ෆුල්ම ප්‍රොසෙස් එක නම් නෙවෙයි, ටික ටික මං අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේ කරන්නේ චූටි දුවෙක්ගේ ඩ්‍රෙස් එකකට පේන්ට් එකක්. ඉතින් ඒකට මෂ්රූම්ස් තමයි මම ගොඩක්ම ඇඩ් කරලා තියෙන්නේ. මොකද ඒ අම්මා මගෙන් ඉල්ලුවා එහෙම මෂ්රූම්ස් දාලා. එතකොට බබා ගොඩක් පූසොන්ට ආසයි කිව්වා. ඉතින් ඒ වගේ චූටි පේන්ට් එකකුත් එක්ක තමයි මේ ඩ්‍රෙස් එක කරන්නේ. ඊට පස්සේ මම මේ කරන්නේ තව මට කැන්ඩියන් මේඩ් අප් කැන්ඩියන් එකක් ආවා පේන්ටිං. ඉතින් ඒකත් මම ඒකමම කරන්න හිතුවා. ඉතින් දැන් මේ මේඩ් අප් කැන්ඩියන් එක කට් කරගන්න ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔන්න මේ ඊළඟ දවසේ උදේ මම බබාගේ කෑම එකත් රෙඩි කරලා මගේ ඕඩර් එකත් දැන් මේ වෙනකොට රෙඩි වෙලා තියෙන්නේ. අර චූටි දුවෙක්ගේ ඩ්‍රෙස් එකක් තියෙන එක. ඉතින් ඒකේ ෆොටෝස් ටිකත් උදෙන්ම ගන්න හිතුවා. මොකද මේක අද මට කොරියර් කරන්න තියෙන නිසා. ඉතින් ඔන්න මේ තියෙන්නේ ඩ්‍රෙස් එක. මම ෆොටෝස් අරගෙන ඊට පස්සේ චූටි වීඩියෝස් ටිකකුත් ගත්තා. මොකද මට එතකොට චූටි ටික්ටොක් වීඩියෝස් ටිකකුත් හදාගන්න පුළුවන් නිසා. ඉතින් මේක එක්සෑම් එකකට තමයි මට කියලා යම්ම කරගත්තේ. එක්සෑම් එකකට හරි ඉන්ටර්විව් එකකට හරි. ඉතින් ඒ නිසා ස්ටෝන්ස් එහෙම මුකුත් ඇඩ් කරේ නැහැ. මොකද එතකොට ඒකට සුට් වෙන්නේ නැති නිසා. ඉතින් ඒ නිසා චූටි පර්ල්ස් වගේ ඒව තමයි මම ඇඩ් කරගත්තේ. ඇත්තට මේ චූටි පර්ල්ස් ඇඩ් කරාමත් හරිම ලස්සනයි, හරිම චාම්. ඉතින් මේ තියෙන්නේ ඩ්‍රෙස් එක. ඒ ඩ්‍රෙස් එක ගොඩක් ලස්සනට ආවා. ඒක වෙනස්ම විදියට කරගත්තේ. ඒ කියන්නේ ෆ්‍රන්ට් එකට චූටි කොළ එකකුත් එක්ක ක්‍රොස් වෙන විදියට තමයි මේ ඩ්‍රෙස් එක තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ ඒකේ පේන්ට් එක. ඉතින් ওই විදියට මම උදේම ඒකේ වීඩියෝස් ටිකකුත් අරගත්තා. ඔන්න ඊට පස්සේ ඉක්මනට බබාවත් ලේස්ති කරගත්තා. එයාව මම ඉතින් චුට්ටක් පරක්කු වෙලා තමයි අවදි කරව ගන්න. මොකද කලින් අවදි වුණොත් මට ටිකක් වැඩ කරගන්න අමාරු නිසා. ඉතින් දැන් නම් එහෙම කරදරයක් නැහැ. මුල් දවස්වල ඉතින් චුට්ටක් ඉතින් කෙඳිරි ගන්නවා, වඩා ගන්න කියනවා. ඒව තිබුණා. ඉතින් මම යාව කොහොම හරි ඉක්මනට රෙඩි කරගන්නවා. විනාඩි 20ක් වගේ ඇතුළත එයා රෙඩි කරලා එයාට කෑමත් චුට්ටක් කවලා තමයි නර්සරි එකට එක්කරගෙන යන්නේ. ඉතින් ඔන්න බබාව නර්සරි එකට දාලා මම මගේ මහගෙදර ගිහිල්ලා ඩ්‍රෙස් එක පැක් කරන්න පටන් ගත්තා. මොකද මේක අද කොරියර් කරන්න ඕන නිසා. සාමාන්‍යයෙන් මම යවන කොරියර් සර්විස් එකේ දවසෙන් ඩෙලිවර් කරනවා. ඒත් මට ඒ කොරියර් එකට දෙන්න බැරි වුණොත් තව කොරියර් සර්විස් එකක් මම ඒකටත් මම මගේ පැකේජස් පාවර දෙනවා. මොකද සමහර වෙලාවට මම කොරියර් කරන්නේ ගොඩක් වෙලාවට ප්‍රොම්ප්ට් එකෙන්. ඒකේ සැටර්ඩේ හාෆ් ඩේ තමයි යාලා වර්ක් කරන්නේ. එතකොට සැටර්ඩේ ෆුල් ටයිම් පාර්සල් බෙදෙන්නේ නැහැනේ කස්ටමර්ස්ලාට. ඉතින් ඒ නිසා මම වීකෙන්ඩ්ස් වල ගොඩක් වෙලාවට කොරියර් කරනව නම් කරන්නේ ෆාඩර් එකේ. එයාලත් සන්ඩේ වැඩ කරන්නේ නැහැ. ඒ වුණාට එයාලා සැටර්ඩේ ෆුල් ටයිම් වර්ක් කරනවා. ඉතින් ඒ නිසා මම වීකෙන්ඩ් එක ගොඩක් වෙලාවට යවන්නේ ෆාඩර් එකේ.
ඉතින් ඔය විදියට මං කෙයා ඉන්ස්ට්‍රක්ෂන් නෝට් එකක් දාලා මේ විදියට තමයි ඒ ඩ්‍රෙස් එක මම පැක් කරගත්තේ. ඉතින් ඔන්න අපි දැන් ගෙදර ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් ගෙදර ඇවිල්ලා දවල්ට කාලා ඊට පස්සේ මේ මං හදාගත්ත පොඩි ජූස් එකක්. ඇත්තටම මාර රස්නේ මේ දවස්වල. ඉතින් ඒ නිසා දැන් නම් වහිනවා මේ වීඩියෝ එක කරන දවස්වල ටිකක් රස්නේ. ඉතින් ඊට පස්සේ ඒකත් බීලා මං ඉක්මනට බබාව නිදි කරවන්න ගත්තා. මොකද එතකොට මට වැඩ කරගන්න පුළුවන් නිසා එයා නිදාගත්තාම ඉතින් එයා ඉක්මනට නිදි කරවනවා. එයා නිදිමතෙත් ඉන්නේ මේ වෙලාවේ. එයා නිදි කරවලා අපි ඊළඟ ඕඩර් එක කරන්න ඕන නිසා ඉක්මනටම නිදි කෙරෙව්වා එයාව. ඉතින් ඔන්න ඉක්මනට මෙයා නිදියනවා. මොකද මේ වෙලාවේ එයා ටිකක් මහන්සි වෙලානේ ඉන්නේ. හැබැයි කියන්නේ නම් එයාට නිදිමත නැහැ කියලා. ඒ වුණාට විනාඩි 2-3ක් යන කලින් එයා නිදියනවා. ඉතින් ඔන්න මම මේ දැන් කරන්නේ අර මේඩ් අප් කැන්ඩියන් එකේ පේන්ට් එක කරන්න තමයි හදන්නේ. ඉතින් මම ඒක මුලින්ම මහගත්තා. ඊට පස්සේ තමයි මම පේන්ට් එක කරන්නේ. මොකද මහගත්තට පස්සේ පේන්ට් එක කරන එක තමයි අපිට ලේසිම. ඉතින් දැන් මේ තියෙන්නේ කැන්ඩියන් එකේ අර ඉස්සරහා පාට ටික. ඉතින් ඒක මේ විදිහට තමයි ඉල්ලුවේ, ප්ලීට් තියන්නේ නැතුව. අනික අපි පේන්ට් එකක් කරනවා නම් මේ වගේ තමයි තනි ෆුල් ගන්න ඕනේ. මොකද නැත්තම් අර පේන්ට් එක පේන්නේ නෑනේ. ඒ නිසා මේ විදියට චූටි හැඩිත් එක්ක අපි මේ විදියට කට් කරලා තමයි මේක කරගන්නේ. ඉතින් දැන් මේකේ මම ඩබල් අරගෙන තියෙන්නේ. එතකොට තමයි හොඳ තික්නස් එකකුත් එක්ක මේක ලස්සනට එන්නේ. ඉතින් ඔන්න මේ තියෙන්නේ මම පේන්ට් එක කරන්නේ ඉස්සරහා කොටසේ රිවර්ස් සයිඩ් එක. මගෙන් එක යාළුවෙක් කියලා තිබුණා පොඩ්ඩක් රිවර්ස් සයිඩ් එකත් පෙන්නන්න කියලා. ඉතින් ඒ තිබ්බේ රිවර්ස් සයිඩ් එක. චුට්ටක් පේන්ට් එක පුරනවා මේ පැත්තටත්. ඒ වුණාට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේ පැත්තේ අපිට පේන්නේ නැති නිසා.
අනික එහෙම උරාගන්න එක හොඳයි. මොකද නැත්තම් අපි අර වොෂ් කරනකොට උඩින් පේන්ට් එක ගෑවෙනවා නම් වොෂ් කරනකොට ඒ කියන්නේ සාමාන්‍යයෙන් 10 වොෂ් වගේ යනකොට වගේ චුට්ටක් විතර ඒ පේන්ට් එක අර ගැලවෙන්න වගේ බලනවා. ඒ කියන්නේ හෑන්ඩ් වොෂ් කරොත් නම් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මැෂින් එකේ වොෂ් කරොත් චුට්ටක් විතර අර විදියට ගැලවෙන්න බලනවා. අර උඩින් පේන්ට් එක ගෑවුනොත්. මේ විදියට ඇතුළට උරාගෙන පේන්ට් එක වුණාට පස්සේ එහෙම පේන්ට් එක යයි කියලා කිසිම විදියකින් අපි බය වෙන්න ඕනේ නැහැ. ඉතින් මේක ඔරෙන්ජ් කලර් සාරි එකක් නිසා කලර්ස් ගොඩක් මට තෝරගනිද්දී ගොඩාක් සැලකිලිමත් වෙන්න වුණා. මොකද ගොඩාක් තද කලර්ස් මේකට යූස් කරොත් දැන් රෙඩ් වගේ යනවා නම් එච්චර අපිට කන්ට්‍රාස්ට් වෙලා පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම මුලින් කලර්ස් ටිකක් මේකට ඇප්ලයි කරලා චුට්ටක් බැලුවා මොන වගේ කලර්ස්ද මේකට මැච් වෙන්නේ කියලා. ඉතින් මට හිතුණා පර්පල් එක ටිකක් හොඳට මැච් වෙනවා කියලා. ඉතින් මම පර්පල් එකෙන් තමයි ගොඩක්ම පර්පල්, බ්ලූ ඒ වගේ කලර්ස් වලින් තමයි ගොඩක්ම ෆ්ලවර්ස් ඇඩ් කරගත්තේ. ඒ වගේම වයිට් එකක් ටිකක් යූස් කරා. එතකොට අර 3D ලුක් එකට ෆ්ලවර්ස් ටික හොඳට එම්බෝස් වෙලා පේන නිසා ඉතින් ඒ අක්කා මගෙන් මම යවපු ඉමේජස් වලින් සිලෙක්ට් කරලා තිබුණේ ඒ ෆ්ලවර් ඩිසයින් එක. ඉතින් ඒකෙන් මම සේම් ඩිසයින් එක ගන්න ගොඩාක්ම try කරා. ඉතින් ඒක ඇත්තටම සාර්ථක වුණා කියලා මම හිතනවා. ඇත්තට මේක ලස්සනට අවුට්පුට් එක හරිම ලස්සනට ආවා. ඉතින් ඔන්න මේ ඊළඟ දවසේ ඉතින් මං ඇත්තටම වීඩියෝස් පොඩි චූටි කෑලි වගේ තමයි අරගෙන තියෙන්නේ. මොකද ඇත්තටම මට වීඩියෝ කරන්න ටිකක් අමතක වෙනවා. ඉතින් දැන් මේ බබාවත් ගෙදර අරන් ගිහිල්ලා ඊට පස්සේ සාරි එකේ අනිත් වැඩ ටික කරන්න ඕනේ. දැන් තියෙන්නේ රෙද්ද කොටසේ පේන්ට් එක කරන්න තමයි. ඉතින් ඒ අක්කා මගෙන් පේන්ට් එක විතරයි ඉල්ලුවේ. පර්ල්ස්, ස්ටෝන්ස් මුකුත් ඇඩ් කරන්න එපා කිව්වා. ඒ වගේම චූටි අර බීඩ්ස් වලින් අර බෝඩ එක තියෙනවානේ. ඒ බෝඩ එක ඇටච් කරන්න කියලා කිව්වා. ඉතින් ඒක ගෝල්ඩ් එකෙන් තමයි මම ඇටච් කරේ. මේ කැන්ඩියන් එකක් පේන්ට් කරද්දී මට හිතෙනවා සාරි එකක් අපි පේන්ට් කරනවට වඩා මේඩප් කැන්ඩියන් එකක් පේන්ට් කරන එක ලේසි කියලා. ඒකට හේතුව මේකේ දැන් අර අපිට ප්ලේස්මන්ට් එක ගැන ලොකුවට බය වෙන්න දෙයක් නැහැනේ. අපි දැන් මේඩප් එක කරාම අපි දන්නවනේ කොහොමද ඉස්සරහට මොන සයිඩ් එක දෙන්නේ. එතකොට පටට එන හරියට ප්ලේස්මන්ට් එක මොකක්ද ඒ ටික හරියට අපි දන්නවනේ. ඒ නිසා මට හිතෙනවා මේඩප් කැන්ඩියන් එකක් පේන්ට් කරන්න ලේසි සාරි එකක් පේන්ට් කරනවට වඩා. ඉතින් මම ඒක කියන්න හිතුවේ මාත් එක්ක එකතු වෙනවනේ ගොඩක් පේන්ටිං වලට කැමති ගොඩාක් යාළු මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් කීප දෙනෙක් මගෙන් අහුවා සාරි පේන්ටිං කෝස් එකක් කරනවාද කියලා. ඇත්තටම ඒක කරේ මම ඒක කරන්න දැම්ම අයිඩියා එකක් නැහැ. අනික ගොඩක් මම දැකලා තියෙනවා සාරි පේන්ටිං කෝසස් තියෙනවා දැනට. ඉතින් ඒ නිසා එහෙම ඉගෙන ගන්න කැමති ආස කෙනෙක් ඉන්නවා නම් ඒ වගේ පේන්ටිං කෝස් එකකට ජොයින් වෙලා හරි විදියට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒක ලොකු ගොඩක් කැපකිරීමක් කරන්න ඕන දෙයක් නිසා තමයි මම ඒක දැම්ම කරන්න හිතුවේ නැත්තේ. ඉතින් ඔන්න ඔය විදියට මේ පේන්ට් එකත් මම ඉවර කළා. ඒක ඊට පස්සේ පර්ල්ස් මුකුත් ඇටච් කරන්න තිබුණ නැහැනේ. ඒ නිසා මේක මම ඊට පස්සේ ප්‍රෙස් කළා බෑක් සයිඩ් එකෙන්. ඊට පස්සේ මම ෆොටෝස් ටිකක් ගත්තා. මම ඒකත් ඔයාලට එකතු කරන්නම්. ඉතින් ඔන්න ඔය විදියට තමයි මගේ අතින් මේ ඕඩර්ස් දෙක කරලා කස්ටමර්ස්ලාගේ අතට ගියේ. ඉතින්
මං හිතනවා අද වීඩියෝ එකත් ඔයාලා ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් මේ වගේ තව පේන්ටිං වලට ආස ඔයාලා වෙනුවෙන් මගේ දවස ගත වුණේ කොහොමද ඒවත් එක්ක මම පේන්ට් එකක් කරන විදිය, මම මෝඩ් එකක් රෙඩි කරන විදිය, ඒ වගේ දේවල් අරගෙන එන්න ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.